Hi guys. ඉතින් ඔන්න අපි සිංගප්පූ යන්න යන්නේ. ඉතින් අපි එයාපෝට් එකේ තමයි ඉන්නේ. දැන් වෙලාව කීයද? දැන් 11 වගේ වෙලා තියෙන්නේ. අපිට 12:50ට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. ඉතින් එහෙනම් අපි දැන් චෙක් ඉන් වෙන්න තමයි හදන්නේ. ඉතින් දිගටම එකතු වෙන්න අපේ මේ vlog එකත් එක්ක. Cabin pressure and oxygen mask will automatically drop in front of you. ඉතින් ඔන්න අපිට ෆ්ලයිට් මීල් එක ලැබුණා. ඉතින් මේකට නම් මම ගොඩක් ආස වුණා. ඉතින් ශ්‍රී ලංකාවේ ඉඳන් යනකොට ලැබෙන මීල් එක අපේ ශ්‍රී ලංකන් ආයට ගැලපෙන විදිහට හදලා තියෙනවා. ඉතින් මේකේ තිබුණා පරිප්පු තිබුණා, ඒ වගේම චිකන් හොඳ ස්පයිසි කරි එකක් තිබුණා. ඉතින් ඊළඟට බන් එකක්, ඒ වගේම මිල්ක්, ඒ වගේම ඩෙසර්ට් එක විදිහට කස්ටර්ඩ් පුඩින් එකක් වගේ ගොඩක් දේවල් තිබුණා. ඉතින් මම මීල් එක එන්ජොයි කරන ගමන් තමයි දැන් ඉන්නේ. කාලා ඉවර වෙලා ඉතින් චුටි බබාලා නම් නිදි. ඉතින් මට තවදුරටම නිදිමතයි දැන් මේ වෙලාවේ. මොකද අපි රෑනි මේ ෆ්ලයි කරන්නේ. ඉතින් අපි දැන් සිංගප්පූරුවට ඇවිල්ලා ඉන්නේ. හරිම ලස්සනයි. ඉතින් දැන් උදේ වෙලා තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි ලෑන්ඩින් එකට යන්නයි හදන්නේ. දැන් මෙහෙට උදේ වෙලා තියෙන්නේ. දැන් අපි හොටෙල් එකට යන්න තමයි හදන්නේ මේ ගමම්ම. I don't need no light to see you. Ladies and gentlemen, we'd like to welcome you to Singapore and to all Singaporeans and residents of Singapore. Welcome back home. මහන්සියරත් එක්කම මට ඉතින් චුට්ටක් නෙන්ද ගිහිල්ලා. ඉතින් අනිත් අය නම් අවදියෙන් තමයි යන ගමන් ඉන්නේ. ඉතින් අපි දැන් පොඩි නැප් එකක් දාලා අවදි වෙලා දැන් පොඩක් එළියට යන්න තමයි හදන්නේ. අපි මර්ලයින් පාක් එක පැත්තට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට පස්සේදී ඉතින් shopping කරන්න ඕනේ දැන් ටික බලා ගන්න තමයි හදන්නේ. ඉතින් අපිත් එක්ක යන්න ලෑස්ති වෙන්න නේද? ඉතින් අපි ඉන්න හොටෙල් එක ළඟම මේ විදිහට සිටි ස්ක්වෙයාර් මෝල් එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් shops එහෙම තියෙනවා, restaurants තියෙනවා. ඉතින් අපි දැන් බලමු කොහෙද යන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ම ටැක්සි එකක් බුක් කරගන්න තමයි හදන්නේ. ඉතින් අපි හිතුවා සිටි ස්ක්වෙයාර් මෝල් එක පැත්තට යන්න ඕනි කියලා මෙතනම තියෙන නිසා. ඉතින් අර පේන්නේ අපි නතර වෙලා ඉන්න හොටෙල් එක. ෂෝයි නේ පුතේ. මිනුකී යනවද? පොඩි බය ගතියක් තියෙනවා. ඉතින් කමන්න try කරලා බලමු අර. යන්න ඕනේ. ඔව්. ඉතින් මෙතන තියෙනවා බබාලට එක එක විදිහේ ගේම්ස් ප්ලේ කරන ඒරියා එකක්. ඉතින් එක එක ලස්සන ආර්ට්ස් හදන්න ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. අපි හිතුවා ඉතින් වෙනස් කෑම try කරන්න නැතිව අද මැක්ඩොනල්ඩ් කනවා කියලා. අපි ආව මැක්ඩොනල්ඩ් එකට. ඉතින් මැක්ඩොනල්ඩ් එකේ තියෙන අයිස්ක්‍රීම් එක කන්න ඕනේ. ලංකාවෙනුත් මැක්ඩොනල්ඩ් එක අයින් කරානේ. ඉතින් මම ඒකට හරි මාසයි. ඒකත් කන්න ඕනේ. ඒකනේ. ඒකනේ මං කිව්වේ පොඩිව ගමු කියලා ලංකාවේ වගේ නෙමෙයිනේ. මී පොළොන්න ඉසමුසයි. හැබැයි මේව නම් චූටි ලංකාවට වඩා. මේව චූටි. මේව චූටි. chicken. යා ජූස්. එයා මේ
එයාට මොකද ඩබල් චොක්ලට් එක. කෝක් එක. අපි දැන් කාලි ඉවරයි. දැන් අපි ටැක්සි එකක් බුක් කරගෙන තමයි හදන්නේ. අපි Grab එකෙන් ටැක්සි එකක් බුක් කරගත්ත. දැන් එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න අපි ආව මර්ලයින් පාක් එකට. ඉතින් එතනට ආවට පස්සේ අපිට මේ විදියට පිටිපස්සෙන් පේනවා සිංගප්පූර් ෆ්ලෑග් එක, ඒ වගේම ආර්ට්ස් ඇන්ඩ් මියුසියම් එක පේනවා. ඒ වගේම මරිනා බේ සෑන් හෝටල් එකත් පේනවා. ඉතින් මෙතන හරි ලස්සනයි. ඒ වගේම මම ආසයි අතන ෆොටෝස් ගන්න. ඉතින් ලයන් ගාවට ගිහිල්ලා අපි ෆොටෝස් ගමු. මේ තියෙන සිංහයාගේ වලිගේ ෆිෂ් කෙනෙක්ගේ වගේ හදලා තියෙන්නේ. ඉස්සර මෙතන දීවර ගම්මානයක් තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මම හිතන ඒක සිහි වෙන්නත් එක තමයි ඒ විදිහට සිංහයාගේ ටිකක් අර ෆිෂ් කෙනෙක්ගේ ටේල් එකක් වගේ දාලා හදලා තියෙන්නේ. ඔළුව සිංහයාගේ කඳ මාළුව එකේ. ඉතින් ඊළඟට එතනම තියෙන මෙන්න මේ ෂොප් ඒරියා එකට ආවා අපි ජූස් එකක් බොන්න. ඉතින් මම ගත්තේ අවකාඩෝ එකක්. ඉතින් අපි මාලි ෆැෂන් ෆෘට් එකක් අරගෙන තියෙනවා. ඒ වගේම චුරි බබාලා නම් මැංගෝ තමයි try කරන්නේ. ඉතින් හරිම රසයි ඒක. ඉතින් ඇත්තටම මේ වෙලාවේ හරිම රසනේ මෙතන. ඉතින් බලන්න මගේ හැටි හිතන්න එපා ඒ ගැන. ඉතින් ඒ වගේම මේ විදියට මම ෆ්‍රෙෂ් බ්ලූබෙරිස් ගත්තා. කන්නේ ඉතින් ලංකාවේ අපිට ගොඩාක් ෆ්‍රෙෂ් බ්ලූබෙරිස් ආගන්න අඩුයිනේ. ඉතින් ඒ වගේම මම හරි ආසයි බ්ලූබෙරිස් වලට ඒ වගේ මේ වගේ හදන කෑම වර්ග වලට. බ්ලූබෙරිස් වලට මම තමයි ආස. එකේ මේ විදිහට ෂොප් එකක් තිබුණා. ඉතින් එතන සිංගප්පූරුවට ස්පෙෂල් බඩු ගොඩක් තියෙනවා. ඉතින් මම හැම රටකටම ගියාට පස්සේදී ඒ රට මතක් වෙන්න මොනවා හරි දේවල් ටිකක් ඉතින් අරගන්නවා. මතක සටහන විදිහට එකතු කරගන්න. ඉතින් මම මෙතනිනුත් පොඩි බඩු ටිකක් අරගත්තා. ඉතින් අපි දැන් ටැක්සි එකක් බුක් කරන්න නැතිව ආසාවට බස් එකේ යන්න තමයි හදන්නේ. නේද චුටි මැනික බස් එකේ යන්න ආසයිනේ? අපි ඉස්ලින් කාඩ් එකක් ගත්තා. ඒක ඩොලර් 10ක් වෙනවා. ඩොලර් 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඩොලර් 10ක් වෙනවා. ඩොලර් 5ක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් පහ non refundable deposit එක. එහෙමයි වෙන්නේ. පාකිස්තානයේ දැන් කාඩ් තියෙනවා. ඔව්. අපි ආවා. ඔව් ඇත්තටම. ආයෙනු මේ ටැක්සි එකක් බලාගෙන එනකම් බලන් ඉන්නවට වඩා ලේසි තමයි. පාරට ආපු ගමන් බස් තියෙනවා. ඒ නිසා සිංගප්පූර් හොඳයි. මේ අපි දැන් උදේ ටැක්සි එකක් එනකම් ගොඩක් කළා බලාගෙන හිටියා. ඉතින් මේ වගේ ලේසියෙම යන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙකුට මෙහෙම දාගත්තම වරදින්නේ නැහැ. ඉතින් මේ මැප් එකේ බස් එක යන තැන පෙන්නනවා. එතකොට Google මැප් එකේ එතකොට තමයි ඕන තැනින් බහින්න පුළුවන්. ඉතින් දැන් මෙතන කන්ඩක්ටර් කෙනෙක් නැහැ. කවුරුත් කෑ ගහන්නේ නැහැ. ඉතින් අපි ස්කෑන් කරලා නැගලට පස්සේදී ඊට පස්සේ බහිද්දී ආයෙත් ස්කෑන් කරගත්තාම අවශ්‍ය ගාණ කැපෙනවා. හරි නිදහසේ හරි පාඩුවේ යන්න පුළුවන්. ඉතින් මේ වගේ රටක් දියුණු වෙලා තියෙනකොට හරිම හොඳයි. මගින්ට හරිම ලේසි.
ඇවිල්ලා බැස්සා හොටෙල් එක ගාව. ඉතින් ඊට පස්සේ දැන් හොටෙල් එකට යන්න තව වෙලාව තියෙන නිසා අපි හිතුවා චුට්ටක් shopping කරන්න පුළුවන් තැන් ටිකක් බලන්න ඕනේ කියලා. ඉතින් අපේ හොටෙල් එක ළඟම තියෙනවා මුස්තාෆා සෙන්ටර් එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට මුස්තාෆා සෙන්ටර් එක තියෙනවා. ඉතින් අපි එතනට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපිට පයින් යන දුර තමයි අපි නතර වෙලා ඉන්න හොටෙල් එකේ ඉඳන් තියෙන්නේ. මුස්තාෆා සෙන්ටර් එකේ එක ෆ්ලෝර්ස් වෙන වෙනම වෙන් කරලා තියෙනවා. ඇඳුම් වලට, සපත්තු වලට ඒ වගේ එක දේවල් වලට වෙනම වෙන් කරලා තියෙනවා. නේද? මම නම් එච්චර ආසුනේ නැහැ. ඇත්තටම යුනික් අයිටම් දැක්කේ නැහැ. ඉතින් මම සාමාන්‍යයෙන් හැමතැනම දකින්න තියෙන ඩිසයින්ස් තමයි ගන්න තියෙන්නේ. පින්ක් කලර් මැෂින් එකක් තියෙනවා බලන්නකෝ. ඉතින් කොහෙ ගියත් මොහොන මැෂින් එකක් දැක්කම හිත නතර වෙනවා එතනම. එල්ලකට ආවා. අපි shopping කරේ නෑ අද බැලුවා විතරයි. හිතට හරියන එකක් තිබෙන්නේ නෑනේ. ඉතින් මේ තියෙන අපි අරගෙන තියෙන රූම් එක. ඉතින් ඇත්තටම සිංගප්පූරු වල ගොඩාක් ලොකු ඉඩකඩක් තියෙන රූම්ස් එකකින් අඩුයි. දැන් මේ බෙඩ් එක සාමාන්‍යයෙන් අපිට අපේ ෆැමිලි එකට තියෙනවා. ඉතින් මල්ලි තියෙන නිසා මෙතන බංක බෙඩ් එකක් එක්ස්ට්‍රා තියෙන රූම් එකක් තමයි අරගෙන තියෙන්නේ අපි. ඉතින් මේ විදිහට අපිට මේ බෙඩ් එක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි එළියට ආවා. අපි දැන් චුටක් නිදාගෙන තමයි ආවේ එළියට රැට කෑම කන්න. ඉතින් ඒකට මේ විදිහට වැහලා. අපි ඉදි අතරේ අපි දන්නේම නෑ වැහලා. ඉතින් අපි දැන් බිරියානි කන්න තමයි හදාන්නේ. මෙතන ඉන්දියන් ෂොප් එකක් තියෙනවා. ලැබුණා. මේක මම හිතන්නේ පපායන් කියලා කියන්නේ. අපි ඉතින් පූරි එකක් වගේ ෂේප් එකක් කියලා. ඉතින් ආවේ මේ අපි පපඩම් කියලා කියන එක තමයි මම හිතන්නේ එහෙම කියන්නේ. මේක කොහොමත් පපඩම් වගේම තමයි. ඉතින් ඒ වගේම මෙහි මොනවා කෑවත් ඒ කියන්නේ දැන් අපි අද ඉන්නේ හස්බන්ඩ් මම මල්ලි බබාලා දෙන්නනේ. ඉතින් මොන ෂොප් එකෙන් වගේ කෑවත් එක වෙලට රුපියල් 20000ක් විතර යනවා. ඉතින් එක වෙලට 20000ක් වගේ ප්‍රමාණයක් යනවා. දැන් අපි මැක්ඩොනල්ඩ් එකට ගියා. ඒකටත් 20000ක් තමයි බිල් එක තිබුණේ. දැන් මෙතන ඩොලර් 60ක් විතර එකතුව තියෙනවා. ස්පෙෂල් බිරියානි එක. මේ තියෙන කඩායි බිරියානි එක. මේ තියෙන දෝසා. ස්පෙෂල් දෝසා. මං කියන්නේ ඔක උඩට දානවා කියලා. පැත්තකින් තියලා හස්බන්ඩ් බැන්නත් එක මේක ඔඩ කරනකොට මොනවද ගන්න කියලා. මේක තමයි ඇඟිලි පහමයි දාගෙන බිරියානි කන්නේ. මම ඇත්තටම බිරියානි ෆෑන් කෙනෙක්. බිරියානි කොපිස් හදනවා. තියන්න දැනුත් නෑ. අපේ හස්බන්ඩ්ගේ මේ බුද්ධිමත් තීරණය නිසා මට ඕන වෙලාවක ඉක්මනින්ම බහලා shopping කරන්න යන්න පුළුවන්. අපි ඉන්නේ හොටෙල් එක තමයි පිටිපස්සෙන් තියෙන්නේ. ඉතින් ෆුඩ් කෝට් shopping mall ඔක්කොම වටපිටාවේ තියෙනවා. ඉඳලා හස්බන්ඩ්වත් හොඳ දෙයක් කරාමයි. අපි දෙන දැන් මේ පොඩ්ඩක් රෑ විදින්න යනවා. බබාලා මල්ලිට තියලා. ඉතින් මේ කලිසම 10750ක් වෙනවා. අනේ ඇත්තට වැඩක් නැහැ. ඒම බ්‍රෑන්ඩඩ් ඒවත් නෙමෙයි සාමාන්‍ය ඒවා. ඉතින් ගොඩක් නිලයි සිංගප්පූරුවේ යන්නේ. කල වශයෙන් ඒ টොප් එක රුපියල් 6000ක් විතර චූටි බබාලගේ. ඒක ලස්සනක් නෑ නේ. ඔව් මෙහෙම ලස්සන නම් කියවුණත් ගන්න පුළුවන් නේ. නේ? ලස්සන නැතුව වැඩක් නැහැ.
මේ වුණා ලංකාවේ තියෙනවා ඉතින්. ඊළඟට මේකේ වෙනසක් තියෙනවා. මෙතන මේ පිටිපස්සේ ලාස්ටික් කරලා තියෙනවා. මේක $49. ඒක ලස්සනයි. රීසෙට් තියෙනවා. මේක ලස්සනයි මේව ගන්න හිතෙන්නේ නැහැ මට මහා ගන්න පුළුවන් කියලා හිතෙනවා. ඇඳුම් අහන කට්ටියගේ ප්‍රශ්නය යන්නේ. ඇඳුම් අහන්න පුළුවන් වුණාම ඇඳුම් ගන්න හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ගන්නෙත් නැහැ. අවසානයේ මහා ගන්නෙත් නැහැ. මේ කිඩ්ස් සෙක්ෂන් එකේ මට හරියනවා. මමත් බබෙක්කගේ ඉන්නේ. ඒක නම් $29. අර ගොඩක් කට්ටිය ඉන්නවා. අර ගොඩක් කට්ටිය ඉන්නලට යමු. එච්චර කොට වෙලා කරගෙන මොනවද තියෙනවද ලස්සන දේවල්. ගොඩක් අය උඩින් නම් තෝරනවා දැකපු තැනට අපි දුවගෙන ආවා. ඉතින් ඇත්තටම ලස්සන ඒවා එතන තියෙනවා. මේක මම ගන්නවා. මේක ලස්සනයි. මේක ලස්සනයි. මේ බලන්නකෝ මේක $59. මේක ඇත්තටම නයිට් ඩ්‍රෙස් එකක් වගේ නේ. මම මේ වගේ නයිට් ඩ්‍රෙස් අඳින්නෙත් නැහැ. දැන් කට්ටිය මට පණි ලොකුකම කියලා ඒව නෙවෙයි ඇත්තටම. ඉතින් අඳුම අහන මහුන් ටීචර් කෙනෙක් විදියට ඇත්තටම මේක කිසිම වටිනාකමක් නැති මැටීරියල් එකක්. ඒ වගේම කිසිම ලස්සනකුත් නැහැ ඉතින්. මේ බලන්න. දැන් සතුටුයිද? ඔව්. shopping කරන්නේ නැහැ කො මිල වැඩි කියලා. ඒ බබාලගේ අයිටම් විතරයි. මගේ අයිටම් ගන්නවා. දැන් මෙතනම shopping mall එකේ ඔක්කොම තියෙන නිසා තව ඉස්සරහ දවස්වලට shopping කරන්න ඉතිරි කරගත්තා. ඉතින් මාව පේන්නේ කළු වෙලා වෙන්නේ නැති. ඉතින් අද දවසේ මම හිතනවා ඔයාලා ගොඩක් මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා අපිත් එක්කම. ඉතින් අද දවසට මේ vlog එක මෙතනින් අවසන් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඉස්සරහට අපි සිංගප්පූරු වල ඇවිදින තැන් විසිට් කරන තැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙනම් ඊළඟ vlog එකකින් හමු යමු. මේ vlog එක අදට මෙතනින් අවසන් කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න. bye.